ආයිබෝවන් මම දැන් කලින් වීඩියෝ එකකින් ඔයාලට Payoneer account එකක් හදන හැටි කියලා දුන්නා. එතනදී මම ඔයාලට සඳහන් කරා මම ඉදිරි වීඩියෝ වලින් ඔයාලට අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කිහිපයක් කියලා දෙන්නම් කියලා. ඒකෙදි මම අද එක ඇප් එකක් ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්න හිතුවා. ඒ ඇප් එකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්. මම withdrawal අරගෙන තියෙනවා. අපි එහෙනම් බලමු මේ ඇප් එක මොකක්ද කියලා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි දැන් ඇප් එකේ නම දැක්ක ගමන් ඔයාලා කෙලින්ම Play Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරන්න එපා. මොකද මම ඒකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලා මේ link එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරොත් තමයි කියන්නේ මට ඔයාලව ඇප් එකේදී හොයාගන්න පහසු වෙන්නේ. ඒ වගේම එතකොට දැන් ඔයාලා මගේ link එකෙන් ගියොත් මගේ profile එකෙන් මට ඔයාව බලා ගන්නත් පුළුවන්. ඒ එතන ඉන්න කට්ටියව විතරයි මම WhatsApp group එකක් හදලා තිනවා ඒකට ඇඩ් කරන්න. එහෙනම් මොකද මේ ඇප් එකේ අපිට දැන් තනියෙන් ගේමක් ගහගන්න චුට්ටක් අමාරුයි. අමාරු කියන්නේ බැරි නෑ පුළුවන්. දැන් මම තනියෙන් තමයි ඒකෙන් withdrawal ගත්තේ. දැන් අපිට ටීම් එකක් ඉන්නවනම් මේක ගොඩක් ලේසි ඉක්මනින් මුදල් උපයන්න. ඒකයි මම WhatsApp group එකක් හදලා මගේ link එකෙන් register වෙන අයව ඒකට ඇඩ් කරලා ඔයාලට උදව් කරන්නේ. එතකොට මේ ඇප් එක ගැන සඳහන් කරොත් මේක ටිකක් TikTok ඇප් එකට සමානයි. ටිකක් ඒ වගේ සමාන ලක්ෂණ ටිකක් තියෙනවා. හරි මම එහෙනම් දැන් මුලින්ම ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන account එකක් හදාගන්න කොහොමද කියලා පෙන්නන්නම්. හරි ඔයාලා මුලින්ම දැන් ওই වීඩියෝ එකේ description එකේ තියෙන link එකට යන්න. ඒ link එකට ගියාම ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන download now කියලා බටන් එකක් තියෙනවා. මෙතනින් ඔයා මේ download now බටන් එක දෙන්න ඕනේ. එතකොට ඔයාව Play Store එකට යනවා. දැන් අපි හැමෝම දන්නවා mobile app download කරද්දී Play Store එකකින් තමයි download කරන්නේ. ඒ වුණාට මේ link එක හරහා එන්න කිව්වේ. එතකොට මට ඔයාලව හොයාගන්න පුළුවන් හින්දා. මේක තමයි app එක. මම මේක ඔයාලට දැන් පොඩ්ඩක් අර කට්ටිය දාපු review ටිකක් පෙන්නන්නම්. ඒ කියන්නේ feedback. app එක ගැන දැන්ට මිලියන 10ක් download කරලා තිනවා මේ app එක. ඔයාලට මෙතනින් මේ ෆීඩ්බැක් බලා ගන්න පුළුවන්. කට්ටිය දීපුවා ගොඩක්ම තියෙන්නේ පොසිටිව් ෆීඩ්බැක් තමයි. ඒ හැමෝම වගේ කියලා තියෙන්නේ මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා. හරි අපි දැන් තව වෙලා ගන්න නැතුව ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලමු මේ ඇප් එක ඇතුලේ කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියලා. හොඳයි ඔයාලා දැන් ඇප් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. මෙතනින් ඔයා මේල්ද ෆීමේල්ද කියලා තෝරන්න ඕනේ. ඒ කියන්නේ ස්ත්‍රීද පුරුෂද කියලා තෝරන්න ඕනේ. මෙතනින් ඔයා තෝරලා මෙතන කම්ප්ලීට් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඇප් එකට ලොග් වෙනවා. දැන් මෙතනින් ඔයාලට පෙන්වන්නේ මේ කොටු වගේක් තියෙනවා. අපිට ඕකෙන් පුළුවන් කොයින්ස් හොයන්න. ඒ හොයන කොයින්ස් තමයි අපි ඩයමන්ඩ් විදිහට කන්වර්ට් කරලා මුදල් විදිහට අපේ account එකට ගන්න තියෙන්නේ. කොටු කියන්නේ මෙතන අර බ්ලොක්ස් වගේක් තියෙන්නේ. අපිට තියෙන ඔය එකකින් එක ගාන්ට සෙට් කරලා දැන් ඔය ටියුටෝරියල් එක යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විදිහට සෙට් කරලා තමයි අපි ස්කෝර් එකක් හදාගෙන අපිට කොයින් උපය ගන්න පුළුවන්. මේකෙන් ඇත්තටම විශාල කොයින් ප්‍රමාණයක් මේ හොයන්න පුළුවන් දවසට. මම ඔයාලට එකක් දැන් පොඩ්ඩක් අර ප්ලේ කරලා පෙන්නන්නම් අපි කොහොමද මේක ප්ලේ කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් බලාගෙන හිටියාම. මම දැන් ඔය කරන විදිහට ඔයාලා බලාගෙන ඉන්න. ওই විදිහට තමයි මේකේ අපිට කියන්නේ හොඳ ස්කෝර් එකකට යනවා නම් ප්ලේ කරන්න ඕනේ. පොඩි ස්කෝර් ගත්තාම අපිට අර හම්බෙන ප්‍රමාණයත් අඩුයිනේ. කොයින් ප්‍රමාණය. අපි ලොකු කොයින් ප්‍රමාණයක් ගන්න නම් අපි මෙතන ලොකු ස්කෝර් එකකට යන්න ඕනේ. ඔය විදිහට කැලරි එක සෙට් කරලා තමයි අපි ගේම් එක ප්ලේ කරන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මම අර දිග එක තියලා ඒ ඔක්කොම කොටු ටික කපලා දැම්මා. එතකොට ඔයාලට පේනවා ඇති උඩින් 16800ක ස්කෝර් එකක් මට වැටුණා. ওই විදිහට අපි ස්කෝර් එක දිගට ප්ලේ කරලා හදා ගන්න ඕනේ. හොඳයි මම දැන් ඔයාලට මේක පෙන්නන්නම්. අපි මේකේ හදා ගන්න ඕනි සෙටින් වගේක්. ඒක කොහොමද අපි බිල් කරගන්න කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එකට ආවට පස්සේ ඔයාගේ මෙතන උඩින් පෙන්නනවා පැන්සල් මාක් එකක් වගේ.
ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක පෙන්නනවා. ඒක ඕනනම් චේන්ජ් කරගන්න පුළුවන්. නික් නේම් එක තියෙනවා. ඒ කියන්නේ අපේ යූසර් නේම් එක ඒකත් කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. ජෙන්ඩර් එක අපිට වෙනස් කරන්න බෑ. ඒක අපි මුලින්ම සිලෙක්ට් කරපු එක තමයි වැටෙන්නේ. අපේ වයස් ප්‍රමාණයත් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් රීජන් එක තියෙනවා. ඒකත් අපිට වෙනස් කරන්න බෑ. අපි ශ්‍රී ලංකා කියලා වැහලා තියෙන ඔටෝමැටිකලි. ඊට පස්සේ ඔය ලැන්ග්වේජ් එක තියෙනවා. අපිට ලොකේෂන් එකටත් LK කියලා දාගන්න පුළුවන්. ලැන්ග්වේජ් උත් ගොඩක් තියෙනවා. සිංහල නම් නෑ මෙතන. අපිට ඒ හින්දා ඉංග්‍රීසියෙම වැඩේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔය පර්සනල් සිග්නේචර් කියලා තියෙනවා. ඒක නම් එහෙම ලොකුට අවශ්‍යතාවයක් නැහැ. අපි ඔතන ෆේස් වෙරිෆිකේෂන් එක කරගන්න ඕනේ. ඒක අපිට නිකන් ඔය කැම් එක ඔන් කරලා මුණ පොඩ්ඩක් අල්ලගෙන විතරයි තියෙන්නේ. තප්පර ගණක් ඇතුළත ඒක වෙරිෆයි වෙනවා. ඊට පස්සේ අපි account කියන එකට ගිහිල්ලා අපේ දැන් account එක සේව් කරගන්න ඕනේ. එක්ක Google එකකට එහෙම නැත්නම් අපි email address එකට අපේ login device එකට. මම ඔයාලට email address එක දැන් උතන්ට ගියාම අපි email address එක type කරාම අපිට code එකක් එනවා. ඒක උතන්ට දීපු ගමන් save වෙනවා අපේ email එකේ මේ account එක. login device එකත් ඒ විදිහම තමයි. ඒක ක්ලික් කරේ ගමන් අපේ දැන් මේ phone එකෙන් අපේ account එක save වෙනවා. අපි කියන්නේ දැන් app එක delete කරා කියමුකෝ. ආයි app එක ගත්තත් අපිට account එක ආයි ගන්න පුළුවන්. ඒ විදිහට තමයි setting ටික හදාගන්න තියෙන්නේ. මම ඊළඟට ඔයාලට පෙන්නන්නම්. තව මේකෙන් coin හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ගොඩක් තියෙනවා මේකේ. මම ඔයාලට කිහිපයක් විතරක් පෙන්නන්නම් මේ වීඩියෝ එකෙන්. ප්‍රධානම ටික. ඉදිරියේදී මම ඔයාලට ඒ ගැනත් දැනුවත් කරන්නම්. අනිත් ඒවා ඔයාලා ප්ලේ කරන් යද්දි. හරි මම දැන් මගේ රියල් account එකට log වෙන්නම්. මොකද අලුත් account එක මට ඔයාලට පෙන්නන්න බැරි හින්දා මේ තියෙන මගේ account එක. මේ account එකෙන් තමයි මම withdrawal ගත්තේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන දැනටත් ආයි ඩයමන්ඩ් 72000ක් තියෙනවා. ඩයමන්ඩ් ලක්ෂයක් කියන්නේ ඩොලර් 10ක්. මම ඔයාලට පෙන්නන්නම් මම ගත්ත මේ withdrawal ටික. දැන් මෙතනත් ඔයාලට පේනවා ඇති මේ 10000 සමානයි ඩොලර් 1. මේක ඇත්තටම ලක්ෂයක් හොයන එක ලොකු අමාරුවටකුත් නෙමෙයි. මම මේ දැන් කවුරුත් නැතුව තනියෙන් තමයි මේ හොයලා withdrawal ගත්තේ මේකේ. ඔයාලට දැන් පේනවනේ මේ 7.27ක් තියෙනවා. ඒ කියන්නේ අතන 72000ක් තිබ්බනේ. ඒ කියන්නේ 7.2. මේක ලක්ෂයක් වෙච්ච එකම මට ආයි ගන්න පුළුවන් ඩොලර් 10ක්. මේ මෙට්වලට් account එක හරහා තමයි අපි withdrawal එක ගන්න ඕනි. මේ තියෙන මම කලින් ගත්ත withdrawal මේ වල වෙනදී 16ක් කරන් තිනවා. ඊට කලින් ආයි මේ අරන් තිනවා. කොහොම මම මේකෙන් දිගටම ගත්තා. කොහොම ඩොලර් 100කට කිට්ටු වෙන්න වගේ මම දැනට මේ account එකෙන් අරන් තිනවා. මම ඒකයි ඔයාලට බය නැතුව මේක රිකමන්ඩ් කරන්නේ. මේ app එක අරගෙන ප්ලේ කරන්න ඔයාලට සල්ලි හොයාගන්න පුළුවන්. ඔයාලට වෙන්නේ නැත්නම් කෙලින්ම bank card withdrawal කියලාමයි තියෙන්නේ. කියන්නේ බැංක් එක තමයි. මේ දැන් ඔයාලා දන්නවා මේක withdraw ගන්න පුළුවන් කියලා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ මාසේ මේ වෙනකොට withdrawal කට්ටිය අරන් තියෙන ප්‍රමාණය පොඩ්ඩක්. දැන් අද ඇවිල්ලා දෙසැම්බර් 9 වෙනිදා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මේ ඩේලි කියන්නේ අද දවසේ 470ක් එක්කෙනෙක් අරන් තිනවා අද දවසට විතර. කියන්නේ එක දවසට ඩොලර් 470ක් හොයලා තිනවා. මේ මන්ත්ලි එකක් දැන් ඔයාලා දකින්න නැති 1800 ගාණක් තියෙනවා. අද ඇවිල්ලා දෙසැම්බර් 9 වෙනිදා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මම රෙකෝඩින් කරන දවස දෙසැම්බර් 9. එතකොට මේ දින 9ට මෙතන දැන් පළවෙනිවට ඉන්න එක්කෙනා ඩොලර් 1820ක් හොයලා තිනවා දවස් 9ක් ඇතුළත. මම ඒක ඔයාලට කිව්වේ මේ ඇප් එකෙන් හොඳ ගේමක් ගහගන්න පුළුවන් ඇප් එකක් මේක. ඔයාලා මම කිව්ව විදිහට ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න. බය නැතුව ගේමක් ගහගන්න පුළුවන් ඇප් එකක් මේක. දැන් ඔයාලට මේවා බොරු නෙමෙයි ඇත්තටම සාක්ෂි පේන්න තියෙනවනේ. හොඳයි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකෙන් තව කොයින් ඔයාලට හොයාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඔයිට කලින් මම පෙන්නන්නම් ඔයාලට අපිට ඕන මේකේ සල්ලි දීලා කොයින් බයි කරන්නත් පුළුවන්. ඒක ඇත්තටම තේරුමක් නැති වැඩක් නේ. අපි දැන් මේක සල්ලි හොයන්න පාවිච්චි කරන ඇප් එකක් නම් අපි මේකට වියදම් කරන්න ඕනේ නැහැ නේ. ඒ හින්දා අපි මේ ඇතුළේම මොකක් හරි ගේම් එක ප්ලේ කරලා තමයි කොයින් හොයාගන්න උත්සාහ කරන්න ඕනි.
නැත්තම් තේරුමක් නැති වෙනවා. මම ඔයාලට කලිනුත් සඳහන් කරා දැන් අර ටීම් එකක් ඉන්නවා නම් අපිට ලේසි කියලා. ඒක මොකද දැන් මම ඔයාලට පෙන්නන්නම් මම මේ ඇප් එකේ මට හම්බෙච්ච gift සහ මම දීපු gift ගැන විස්තර කිරීමක් පොඩ්ඩක් කරන්න හොඳයි කියලා හිතුවා දැන්. ඔයා බලන්න දැන් උතන තියෙනවා gift received කියන්නේ මට හම්බෙච්ච ඒවා. send කියන්නේ මම දීපුවා. දැන් උතන උඩින්ම තියෙනවා received වල candy rain කියන gift එක. දැන් ඒකෙන් මට හම්බෙලා තියෙනවා 16ක්. ඒ කියන්නේ 9,99,000 වෙන gift ඒවා 16ක් හම්බෙලා තිනවා. ඔයාලා ඒතර ගණන් හදලා බලන්න coin වලින් නම් කොච්චර ප්‍රමාණයක් මට හම්බෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මමත් ඒ විදිහටම අනිත් අයට දීලා තමයි gift එක ගන්න. ඊළඟට බලන්න. ඔය romantic ring කියන ඒවා 21ක් මට හම්බෙලා තිනවා. ඒක 5,99,000යි. තව වෙලාව යන හින්දා මම ඒ දෙක විතරක් පෙන්නන්නම් දැනට. මම ඊළඟට පෙන්නන්නම්. ඒ කියන්නේ මම දීපු gift දැන් උතන උඩින්ම තියෙනවා ඔය ලව් බැරෝ කියන gift එක. ඒක නම් මගේ අනිත් account එකකට තමයි මම gift කරගත්තේ. ඒක 19,000ක් වෙනවා coin වලින්. ඊළඟට තියෙනවා අර 9,99,000 gift 17ක් මම gift කරලා තියෙනවා. දැන් ඔයාලට එතකොට තේරෙන්නේ නැද්ද මම මේකේ කොච්චර coin ප්‍රමාණයක් හොයලා තියෙනවද කියලා. එතකොට ඔයාට හිතා ගන්න පුළුවන් මේක අමාරුවටද ලේසි වෙලක්ද කියලා. මම එච්චර coin හොයලා තියෙද්දි මම හිතනවා ඔයාලට ඒ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් ඔය පෙන්නපු ටිකත් එක්ක මේ ඇප් එක පිළිබඳව මම මේ ගේම් එක ඔයාලට ප්ලේ කරන්න හැටනම් කලින් පැහැදිලි කිරීමක් කරා. මම ඒ නිසා මේක දැන් ඔය මම හදන ටික ස්කිප් කරලා අන්තිමට ස්කෝර් කරන චුට්ට විතරක් දාන්නම් ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට උඩින් පෙන්නනවා බෝනස් කියලා අපිට හම්බෙන coin ප්‍රමාණය. දැන් ඔයාලට පේනවා ඇති මම ලයින් 7ක් මේ කට් කරා. එතකොට 16,800ක් හම්බුණා. උඩින් පෙන්නනවා coin 1 ලක්ෂ ගණන් මට හම්බෙනවා කියලා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේකේ එහෙම අමාරු වැඩක් නෙමෙයි coin හොයන්න ලේසි කියලා. ඕක දවස් ගානේ අපිට ප්ලේ කරලා coin හොයාගන්න පුළුවන්. රෑ 9:00ට තමයි හරියටම අපිට coin ටික හම්බෙන්නේ. ඒ කියන්නේ රීසෙට් වෙන ටයිම් එක රෑ 9:00ට. මම හැමදාම ওই ගේම් එක ප්ලේ කරලා සාමාන්‍යයෙන් coin මිලියනයකට ආසන්නව ගන්නවා. බොහෝ වෙලාවට මිලියනට වැඩි නැත්තම් අඩු වෙන්නත් පුළුවන්. ඒ තරම් ලේසි ඔය ගේම් එක ප්ලේ කරන එක. මම ඊළඟට ඔයාලට තව එකක් පෙන්නන්නම්. ඒකෙන් තමයි මම වැඩිපුර coin හොයලා තියෙන්නේ මේ ඇප් එකෙන්. ඒක කට්ටියත් එක්ක තමයි ප්ලේ කරන්න තියෙන්නේ. මේ වැඩිම ස්කෝර් කරන කට්ටියට තමයි coin හම්බෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඔය කට්ටිය දැන්ට ඉන්න ප්‍රමාණය පෙන්නනවා උඩින්. 96න් උඩ ස්කෝර් කරොත් තමයි අපිට උතනින් දිනන්න පුළුවන්. ඒක ඇත්තටම ලේසි. මම ඔයාලට දැන් මගේ හිස්ටරි එක පෙන්නන්නම් උතන මම මේකෙන් coin win කරලා තියෙන ටික. ඒතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්. දැන් මෙතන ඔයාලට පේනවා ඇති monthly මගේ තියෙනවා coin ලක්ෂ 70ක්. ලක්ෂ 70ක් මම monthly මේකෙන් දීලා තියෙනවා coin. ඊළඟට ඔයා බලන්න මම මේ ඇප් එක ගැන දැනට මාසෙකමාරක් වගේ වෙන්නේ coin මිලියන 43ක් මම මේ ගේම් එක ප්ලේ කරලා දිනලා තියෙනවා. ඒ පොඩි කාලෙට ඔයා ඒකට හිතන්න මේක හරියට සෙල්ලම් කරොත් ඔයාට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. දවස ගන්න උනා විත්ඩ්‍රෝවල් ගන්නත් පුළුවන්. ඒ ගැන ගැටලුවක් නැහැ. විනාඩි 5න් account එකට සල්ලි වැටෙනවා. ඔය කට්ටිය ඔය ප්ලේ කරන විදිහ මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. අරගේ අපි මම කලින් පෙන්නපු එක විදිහටම තමයි ඔක ප්ලේ කරන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේකේ මම ලුකුවටම ඒ කියන්නේ දින්න අවස්ථා කිහිපයක ස්ක්‍රීන්ෂොට් තියෙනවා. අපි මූවමන්ට් විදිහට මේක මම දාලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔය මම එකපාර දින්නේ ඔය ගේම් එකකින්. ඔයාලට පේනවා ඇති coin මිලියන ගණන් දිනලා තියෙනවා. ඔය ඔක්කොම දිනලා තියෙන ලොකු ගණන් එකයි. මගේ අර අච්චර මිලියන 40 ගණන් මම හොයලා තියෙන්නේ මේ ගේම් එක ප්ලේ කරලා. දැන් ඔයාලට මේ ගේම් එක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. හරි. මම ඔයාලට මුලින්ම සඳහන් කරා දැන් මේ ඇප් එක ටිකක් අර TikTok ඇප් එකට සමාන ලක්ෂණ ටිකකුත් තියෙනවා කියලා. මම දැන් ඒ පිළිබඳව තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඒ කියන්නේ එතනින් තමයි මේ ඇප් එක යූස් කරන බහුතරයක් දෙනා ඩයමන්ඩ් හොයාගන්නේ විත්ඩ්‍රෝවල් ගන්න. එතනත් ටීම් වර්ක් එකක්
වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. මොකද අපි ලයිව් එකක් දාන්න ඕනි. ඒ ලයිව් එක දැම්මට පස්සේ ඒකින් අනිත් අය ඒ ගිෆ්ට් කරාම තමයි අපිට ඩයමන්ඩ් හම්බෙන්නේ. මම දැන් ඔයාලට ඒක වෙන විදිහට පැහැදිලි කරන්නම්. අපි මුලින් මෙතන ලයිව් එකකට ජොයින් වෙලා බලමු කොහොමද එතන සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔයාලට එතනට ආවම දැන් ඔයාලට පේනවා ඇති ඔක්කොම ලයිව් ටිකක් තියෙන අපිට කැමති එකකට ජොයින් වෙන්න පුළුවන්. හරි දැන් අපි එකකට ජොයින් වෙලා බලමු කොහොමද එතනින් අපි ඩයමන්ඩ් හොයාගන්නේ සහ කොයින් දිනන්නේ කියලා. හරි මම දැන් ලයිව් එකකට ජොයින් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට උඩින් පේනවා ඇති කට්ටිය ඉන්නවා. එයාලට හම්බෙච්ච ඩයමන්ඩ් ප්‍රමාණයත් එතන සඳහන් වෙනවා. එයාලගේ account එක ගාවින්. දැන් මෙතනදී අපිට ගේම්ස් තියෙනවා ප්ලේ කරනවා නම් 5ක්. උතරින් ගොඩක් අය ප්ලේ කරන්නේ ඔය ලකි රේස් කියන ගේම් එක තමයි. ඒකේ කාර් රේස් එකක් තියෙන අපිට දිනන කාර් එක බෙට් කරන්න තියෙන්නේ අපි කොයින් භාවිතා කරලා. එතකොට අපිට අපි දැන් බෙට් කරන කාර් එක දින්නොත් අපිට කොයින් හම්බ වෙනවා. එතකොට අපි දින්නාම අපිට ඕන නම් දැන් අපි උතන අනිත් එකේ ලයිව් එකේ ඉන්න අයට අපි දින්නාම යාලට ස්ටාර් සෙන්ඩ් කරන්න පුළුවන්. ඒකේ එක එක ප්‍රමාණයක් තියෙන ස්ටාර් නම් ඒක තීරණය වෙන්නේ අපි දිනන ප්‍රමාණය අනුව තමයි. එතකොට අපි ඕකෙන් ස්ටාර් එයාලට සෙන්ඩ් කරාම එයාලට ඒ ස්ටාර් යන්නේ ඩයමන්ඩ් විදිහට. දැන් උතනත් මම ඔයාලට ඒක කිව්වේ මේක ටීම් එකක් ඉන්නවා නම් ලේසි. ඒ කියන්නේ අඳුරන කට්ටිය සෙට් වෙලා හදාගෙන ඕම් ප්ලේ කරනවා නම් උතන හොඳ මැච් එකක් ගහ ගන්න පුළුවන්. දැන් ඔයාලට මම මේ ජොයින් වුණු ලයිව් එකේ පේනවා ඇති ඩයමන්ඩ් හම්බෙලා තියෙන ප්‍රමාණය කොහොමද කියලා. එයාලා එක දවසින් ඩොලර් 10ක් විතර දැනට හොයලා ඉවරයි. පොඩි වෙලාවකදී. දැන් ඔයාලට පේනවා ඇති එයාලට හම්බෙන ගිෆ්ට් ටික. දැන් පේනවනේ තරු හම්බෙනවා, චොකලට්. ඔය ගිෆ්ට් ඒ ඔක්කොම ඩයමන්ඩ් විදිහට තමයි එයාට එකතු වෙන්නේ. අපි දැන් කාට හරි ගිෆ්ට් කරනවා නම් ඔය ගිෆ්ට් කරන විදිහ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. ඔය උතනට ඇවිල්ලා ඔය විදිහට කැමති ගිෆ්ට් එකක් සිලෙක්ට් කරලා සෙන්ඩ් කරන්න තියෙන්නේ. දැන් ඔයාලට දකින්න ඇති මම එක ගිෆ්ට් එකක් යවුවා. ඔය විදිහට තමයි අපි ගිෆ්ට් සෙන්ඩ් කරන්නේ. දැන් ඔය චොකලට් එකක් යවුවත් එයාට හම්බ වෙනවා ඩයමන්ඩ් 20ක්. ඔය විදිහට තමයි මෙතන අපි ගිෆ්ට් කරන්නේ. ඒ කියන්නේ අපි දැන් කොයින් දින්නාමත් අපිට ලොකු ගිෆ්ට් එකක් කාට හරි දීලා එයාගෙන් ඒ ගිෆ්ට් එකම ආයෙ ගන්න පුළුවන් එයාගාව කොයින් තියෙනවනේ. එතකොට එහෙම තමයි මේකේ ගොඩක් කට්ටිය ඩයමන්ඩ් හොයාගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ පොඩි වෙලාවෙත් එයාලට කොච්චර ඩයමන්ඩ් හම්බුණාද කියලා. දැන් ඔයාලට පේනවා ඇති අර ගිෆ්ට් කරාම අපිට හැම වෙලෙම නෙමෙයි වෙලාවකට අපිට රිටර්න් එකක් හම්බ වෙනවා මේ බෝනස් එකක් විදිහට විශාල මේ කොයින් ප්‍රමාණයක්. දැන් සාමාන්‍යයෙන් එතන චොකලට් එකක් සෙන්ඩ් කරන්න අපිට යන්නේ 17000යි නම් වෙලාවකට අපිට කොයින් මිලියනයක් හම්බෙන අවස්ථාවක් තියෙනවා. දැන් මටත් එහෙම හම්බෙලා තියෙනවා. ඔය විදිහට තමයි ලයිව් දාලා අපි කොයින් සහ ඩයමන්ඩ් හොයාගන්නේ. ඔයාලට ඒකත් පැහැදිලි වෙන්නද කියලා හිතනවා. එතනම එක ගේම් එකයි පෙන්නේ වෙලා යන හින්දා ගොඩක් කට්ටිය මෙතන මේ කියන්නේ මේ ලයිව් දාලා තමයි ඩයමන්ඩ් හොයන්නේ. මම අර මුලින් සඳහන් කළේ ගේම් එක බ්ලොක්ස් ගේම් එක හොඳයි. ඉතින් අපිට කොයින් හොයාගන්න. ඔයාලත් ඇප් එක ගත්තාට පස්සේ try කරලා බලන්න. හරි දැනට මම මේ ඇප් එකේ ওই ටික විතරයි ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. දැන් ඔයාලට මම account එකක් හදන තැන ඉඳන් ඩයමන්ඩ් හොයන්නේ කොහොමද, කොයින් හොයන්නේ කොහොමද, මම ගත්ත withdrawal වලට පෙන්නුවා, ඩයමන්ඩ් හොයන හැටිත් පෙන්නුවා, ඔක්කොම පෙන්නලා තියෙන්නේ. ඔයාලා මගේ දීලා තියෙන link එකෙන් register වෙන්න. එතකොට මට ඔයාලව පුළුවන් WhatsApp group එකට add කරලා ඔය විදිහට team එකක් වුණත් හදලා දෙන්න. හොඳයි එහෙනම් app එක අරගෙන ඔයාලා play කරලා බලන්න. මේ app එක දැනට use කරන කට්ටිය ඉන්නවනම් වීඩියෝ එක බැලුවොත් ඔයාලා comment එකක් දාන්නකෝ මේ app එක කොහොමද කියලා. ඊටු අනික් කට්ටියටත් දැනගන්න පුළුවන් මම කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. හොඳයි. එහෙනම් ඔයාලා app එක අරන් try කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.